තෙරුවන් සරණයි. අම්බ පාන, ජම්බු පාන, චෝච පාන, මෝච පාන, මදු පාන, මුද්දික පාන, සාලුක පාන, පාරසක පාන. ඊතා විශේෂ වූ පාන පළතුරු යුස පාන වර්ග 8ක් මේ කීවේ. මේවා තමයි අෂ්ටපාන කියලා කියන්නේ. දවසක් භාග්‍යවතුන් වහන්සේ පාටලිපුත්‍රයේ දඹදිව වැඩ වාසය කරන කාලෙදී එක වෙලෙන්දෙකුට බුදුරජාන් වහන්සේ ගැන පැහැදිලා හිතෙනවා දානයක් පූජා කරගන්න. හැබැයි මේ වෙලෙන්ද හවස තමයි මේ දානෙ හැදුවේ. හවස දානය හදලා භාග්‍යවතුන් වහන්සේ සංඝ පිරිසට ආරාධනා කරා. ස්වාමීනි දානෙට වඩින්න වළඳන්න දානෙ පිළියෙල කරා කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේදී දේශනා කරා වෙලෙන්දට විකාලයේදී භාග්‍යවතුන් වහන්සේ ආහාර දානෙ වළඳන්නේ ශ්‍රාවක සංඝ පිරිසත් එසේම විකාලයේදී වළඳන්නේ ආහාර දානෙ කියලා. ඉතින් ඒ වෙලාවේදී වෙලෙන්දා ඉල්ලා සිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විකාලයේදී වළඳන්න හොඳ දෙයක් තියෙනම් අන්න ඒ දේ අපිට කියන්න කියලා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ටපාන පිළිබඳව දේශනා කරේ. අම්බ පාන කියලා කියන්නේ ඉදුණු අඹ යුස, ජම්බු පාන කියලා කියන්නේ ඉදුණු ජම්බු යුස, චෝච පාන කියලා කියන්නේ ඉදුණු ඇටි කෙහෙල් යුස, මෝච පාන කියලා කියන්නේ ඉදුණු වෙනත් කෙසෙල් වර්ගයක යුස, මදු පාන කියලා කියන්නේ ඉදුණු මිදි යුස, මුද්දික පාන කියලා කියන්නේ වියලි මුද්‍රප්පලන් යුස, සාලුක පාන කියලා කියන්නේ ඕලු ඇට යුස, පාරුසක පාන කියලා කියන්නේ ඉදුණු උගුරැස්ස නැත්නම් මසන් ගෙඩිවල යුස ඒ දෙකෙන් එකයි ගන්න. මේවා ඇල් වතුරෙන් තමයි හදන්නේ. ඇල් වතුරේ එකතු කරලා තමයි මේ පාන වර්ග හදන්නේ. මේක අහගත්තට පස්සේ මේ වෙලෙන්දා වියලි මුද්‍රප්පලන් අරගෙන එහි යුස අරගෙන ඇල් වතුරත් එකතු කරලා ඒකට උප්පැණිත් එකතු කරලා රසවත් පාන වර්ගයක් හදලා භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රාවක සංඝ පිරිසටත් පූජා කරා. ඉතින් විවිධ පුණ්‍ය ආනිසංස ලැබුවා. මේ අෂ්ටපාන පූජාවෙන් ලැබෙන ආනිසංස තමයි දීර්ඝායු සම්පන්නිය ලැබෙනවා. ලස්සන ප්‍රියමනාප ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා. ධාර්මිකව සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා. සැප සම්පත් ලැබෙනවා. කායික ශක්තිය දියුණු වෙනවා. ප්‍රඥාව නොවැනුවන ලබන්න මේ පින උපකාර වෙනවා. සත්පුරුෂ වැඩ කටයුතු කරනකොට පින්කම් කරනකොට සත්පුරුෂ පිරිස පරිවාර සම්පත්තිය Tamanට එකතු වෙනවා. උපද්‍රව අනතුරු Tamanගේ ජීවිතයෙන් දුරින් දුර වෙලා යනවා, ඈත් වෙලා යනවා. Taman යහපත් ධාර්මික ව්‍යාපාර වෙලෙහෙළඳාම් ගොවිතැන් කටයුතු ආරම්භ කරොත් ඒවා දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. Tamanට ගෞරව කීර්ති ප්‍රශංසා ලැබෙනවා සමාජයෙන්. ඒ වගේම Taman එක්ක ඉන්න සත්පුරුෂ හිතවත් අයත් එක්ක මව්දෙමව්පිය ගුරුවරු දරුවෝ සත්පුරුෂ හිතමිතුරු සහෝදර සහෝදරියෝ වගේ අයත් එක්ක බොහෝ කාලයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ශක්තිය, ආශිර්වාදය, ධෛර්යය, පින මේ තුලින් අපට ලැබෙනවා. ඉතින් මේ වගේ උදාාර උතුම් පින්කම් අපේ ජීවිතේ අපි සිද්ධ කරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ආහුණේයාච පුත්තාණන් තමන්ගේ නිවසේම ඉන්නවා දෙන්නේ දරුවන්ට ආහුණේය ගුණයෙන් යුක්ත. ඒ තමයි අම්මයි තාත්තයි. අම්මයි තාත්තටයි මේ වගේ පළතුරු යස පානයන් හදලා පූජා කරගන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.